එහෙමයි මේ අද ඉඳන් යන බ්ලොග් තව දෙක තුනක් හතරක් ඉස්සරහට මං හිතන්නේ මොකුත් වෙච්ච වැස්සත් එක්ක වෙච්ච දේවලුත් එක්ක කන්ටෙන්ට් නෑ. මොකද ඔයාලට තේරෙයි මේ බ්ලොග් එක බලද්දි මොනවද උනේ ඇත්තේ මොනවද කෙලවුනේ තව වෙන්න තියෙන තව ටිකක් කෙලවිච්ච දේවලුත් එක්ක ගොඩක් දේවල් වුණා. පාරදී මම මේ දවස් ඉතින් අපිට කරන් තිබ්බා අනිත් ඔක්කොම නෑ කියන්නේ. ඔය උදේ වෙනකොට වහිනවා එළියටත් බහින්න බැරි වෙනකොට වහිනවා. ඒ හින්දා දා උදේ මම ස්ට්‍රෙන්ත් ටීවී සිස් එක බලන්න ගත්තා. හවස් වෙනකොට දැන් හවස පොත් තේරෙනවා වතුර වැඩි වෙන ගත්තා ඔය සෑහෙන. මේ තියෙන ඔය වතුර වැඩි වෙන්න කලින් ගත්ත වීඩියෝ එකක්. ඔන්න බලන්න තව ටිකකින්. ඔය යට පේන පොඩි පාලම ගාවට යනකම් වතුර පිටා ආවා. ඒ හින්දා ඔය වීඩියෝ කරද්දි ඇත්තටම ලස්සනක්ද 100ක්ද ක්වොලිටියක්ද බැලුවේ නෑ ඇත්තට. රෑ වෙනකොට බැම්මක් කඩා වැටලා වතුර වැටෙන්න වතුර ඔය ඇල බ්ලොක් වෙලා වතුර වතුර එන්න ගත්තා. අර දවස් ගාණක් මහන්සි හදපු ග්‍රීන් හවුස් ටික ඉවරයි. මෙතන ඉඳන් අපි වොයිස් ඕවර් එකක් කරගෙන යන්නම්. මොකද මේ සමර්ථව පැහැදිලි කරන්න මොකද ඒ වෙලාවේ වොයිස් කන්ට්‍රෝල් එකක් තිබෙන්නේ නැහැ. කොහොම හරි හවස 7 විතර යනකොට වතුර වැඩි වෙනවා කියලා තේරුණා. බැම් කඩගෙන ගිහින් කියලා දැනගත්ත ඒ වෙලාවේ